සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. පිරිත් සජ්ජායනා YouTube නාලිකාවට. අපිව තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අපි දැන් යමු අද ධම්මපද කතාවට. ධම්මපදය යමක වර්ගය අනික්ඛසාවෝ කාසාවං යෝවත්තං පරිද්දහෙස්සති අපේතෝ ධම්ම සච්චේන නසෝ කාසාව මරහති යෝචවන්ත කසාවස්ස සීලේසු සුසමාහිතෝ උපේතෝ ධම්ම සච්චේන සවේකාසාව මරහති. දේවදත්ත ස්තවීර කතා වස්තුව. එක් කලෙක අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම තමන් වහන්සේලාගේ 500 තරම් වූ ශිෂ්‍ය සමූහයක් කැටුව බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලබා දෙව්රම් මහ විහාරින් නික්ම රජගහනුවරට වැඩියෝය. රජගහනුවර වැස්සෝ උන්වහන්සේලාට දෙතුන් දෙනාත් 4-5 දෙනාත් බොහෝ දෙනාත් එකතුව ආගන්තුක දන් පිළිගැන්වූහ. සැරියුත් මහතෙරුන් වහන්සේ දිනක දන් වළඳා අනුමෙවැනි බණ වදාරන සේක්. උපාසකයනි, යමෙක් අනුන් සමාදන් නොකරවත් තෙමේම තනිව දන් දේද, හෙතෙමේ උපනුපන් ආත්මවලදී භෝග සම්පත්තිය ලබයි, පරිවාර සම්පත්තිය නොලබයි. යමෙක් අනුන් සමාදන් කරවා අනුන් ලවා දන් දෙවත් තෙමේ දන් නොදේද, ඔහු උපනුපන් ආත්මවලදී පරිවාර සම්පත්තිය ලබයි, භෝග සම්පත්තිය නොලබයි. යමෙක් තෙමේ දන් නොදේද, අන් අයත් සමාදන් නොකරවාද ඔහු උපනුපන් ආත්මවලදී බඩ පුරා කැඳිත්තකුත් නොලබයි, උපනුපන් හැම තැන්හිම අසරණයෙක්, අනාථයෙක් වෙයි. යමෙක් තෙමේ දන් දේද, අනුන් ලවාත් දන් දෙවාද, ඔහු උපනුපන් ආත්මවලදී සිය ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් ආත්මවලදී භෝග සම්පත්තිය හා පරිවාර සම්පත්තිය ලබන්නේයි වදාළසේක. ඒ බණ ඇසූ එක් නුවණැති මිනිසෙක්, මම මේ දෙවැදෑරුම් සම්පත් ලබා දෙන පින්කමක් කරන්නෙමි අදහස් කොට එහි සිටියවුන්ට දන්වා දහසක් භික්ෂුන් වහන්සේලා සමග හෙට දින මාගේ දානය පිළිගන්නා සේක්වයි තෙරුන්ට ආරාධනා කෙළේය. තෙරුන් වහන්සේ එය ඉවසූහ. ඉන්පසු උපාසක තෙමේ ගයක් ගානේ කඩපිලක් ගානේ යමින් මිනිසුන්ට කතා කොට තමන් හෙට දානයට දහසක් දෙනා වහන්සේට ආරාධනා කළ බව කියා ඔවුන්ගේ උපකාර ඇතිව දානය සඳහා අවශ්‍ය සියලු දේ එක්තැනක රැස්කොට සියලු දෙනා එක්ව දන් වියමුයි කතා කරගත්තේය. එක් ධනවත් මිනිසෙක් තමන් ළඟ තිබූ ලක්ෂයක් තරම් වටිනා සුවඳ කැවූ සියුම් කසටවතක් ගෙනවිත්දී දානය සඳහා යමක් අඩුපාඩු වේ නම් මේ වස්ත්‍රය විකුණා අවශ්‍ය දෑ ලබා ගන්න, දාන වස්තු සම්පූර්ණ නම් මේ වස්ත්‍රය කැමැති භික්ෂුන් වහන්සේ නමකට පූජා කරන්නයි කියා දුන්නේය. උපාසක තෙමේ දානයට සම්බන්ධව සිටි සියලු දෙනා රැස් කරවා, පින්වත්නි, එක් ධනවත් මහත්මයෙක් මේ වටිනා රෙද්ද ගෙනවිත්දී දානයට යමක් අඩු නම් මෙය විකුණා ලැබෙන මුදලින් අඩුපාඩු පිරිමසා ගන්නයි මට කියා ගියේය. එහෙත් දානයට වුවමනා හැම දෙයක් තිබේ. ඒ නිසා මෙය අපි ස්වාමින් වහන්සේ නමකට දෙමි කියා කවරෙක් ඒ සඳහා සුදුසු දේ රැස්ව සිටි මිනිසුන්ගෙන් ඇසීය. සමහර කෙනෙක් එය සැරියුත් ස්වාමින් වහන්සේට දෙමු කීහ. සමහර කෙනෙක් නැගිට එහෙම දෙන්නට බැහැ. සැරියුත් හාමුදුරුවන්ට අප මතක් වන්නේ ගොයම් පැසෙන අවධියටය. ගොයම් පැසෙනු බලා හිඳ ඒ කාලයට මෙහි ඇවිත් යති. අපට ඒ හාමුදුරුවන්ගෙන් වැඩි වැඩක් නැත. දේවදත්ත හාමුදුරුවෝ එසේ නොවෙති. ඒ ස්වාමීන් වහන්සේ අපගේ මගුල් අවමගුල් තොවිල් පවිල් ආදී වූ හැම එකේදීම අපට උපකාර වෙති. දියපිරු මහසැලියක්සේ නිතර පිහිටය. ඒ නිසා මේ රෙද්ද ඒ හාමුදුරුවන්ට දෙමු කීහ.
මෙසේ පිරිස දෙපසට බෙදුණු විට උපාසක තෙමේ වැඩි දෙනාගේ කැමැත්ත විමසීය. එහිදී දේවදත්ත හාමුදුරුවන්ට දිය යුතුයයි කියන්නෝ බොහෝ වූහ. එහෙයින් වැඩි දෙනාගේ කැමැත්ත ලෙසින් ඒ රෙද්ද දේවදත්ත ස්ථවිරයන් වහන්සේට දුන්නේය. දේවදත්ත ස්ථවිර තෙමේ එය ගෙන ගොස් සිවුරක් කොට හොඳට මසා හැඳ පොරවාගෙන රෑ දාවල් දෙකෙහි මිනිසුන්ට පෙනෙනසේ ඒ තැන ඇවිදින්නට පටන් ගත්තේය. ඒ දුටු මිනිසුන් මොකද මේ සෙල්ලම මෙහෙම වැඩ තිබේද? මහණ උන්වහන්සේලා රෑ දාවල් නොතකා නොසිතා හිතුමනාපයට කඩපිලක් ගානේ හන්දියක් ගානේ මිනිසුන් හැසිරෙන තැන්වල ගමන් කෙරෙද්ද? ඒයෝ මේ සිවුර මේනමට නුසුදුසුය. මෙය මොහුට දුන්නේ උමතුවෙන්ද? මෙය සුදුසු මහා ගුණවත් අගසව් සැරියුත් ස්වාමින් වහන්සේටය. මෙතරම් වටිනා සිවුරක් පෙරවිය යුතු සැරියුත් ස්වාමින් වහන්සේ වැනි මහා ගුණවත් වූ දෙව්දත් හාමුදුරුවෝ පස්සට කොහොම වුවත් දැන් නම් ඊතරම් උසස් ගුණවතෙක් නොවෙති. මෙය දෙව්දත් හාමුදුරුවන්ට ගැලපෙන්නේ නැතේ. තන තන රැස්ව කතා කරන්නට වූහ. මේ නිසා මිනිසුන් අතර මහත් නොසන්සුන්කමක් හටගැනුණේය. මෙදවස දිසාවැසි එක් භික්ෂු නමක් රජගහ නුවරින් සැවැත් නුවරට ගොස් බුදුරජුන් දැක වඳින්නට දෙව්රම් මහවෙහෙරට ගියේය. එහි ගොස් බුදුරජාණන් වහන්සේ වන්දනා කළ විට බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් පළමු කොට සුව දුක් විචාරා නැවත අග්‍රශ්‍රාවකයන් වහන්සේලාගේ සැප දුක් කෙසේදැයි ඇසූහ. එවිට මේ භික්ෂු තෙමේ දෙව්දත් තෙරුන් තමන්ට නුසුදුසු සිවුරක් හැඳ පොරවාගෙන තැන තැන ගමන් බිමන් කරන බවත් මහජනයාට එය අප්‍රිය බවත් එහෙයින් මිනිසුන් අතර නොසන්සුන් බවක් හටගෙන ඇති බවත් දන්වා සිටියේය. එකල්හි බුදුරජාණන් වහන්සේ මහණෙනි දේවදත්ත තෙමේ තමාට නුසුදුසු සිවුරු දරනුවේ අද විතරක් නොවේ පෙරත් තමාට නුසුදුසු වස්ත්‍ර හැඳ පොරවා සිටියේ වදාරා භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි ඒ පුවත මෙසේ හෙළි කළසේක. පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍ය කරන කල්හි ඒ නුවර ඇතුන් මරන්නෙක් වාසය කළේය. ඔහු ඇතුන් මරමින් උන්ගේ දත් නියපොතු කටු අතුණු මස් සම්ගෙන විකුණා ජීවිකාව කරයි. එදා එහි එක් අනේක දහස් ගණන් ඇතුන්ගෙන් පිරි පැවැත්නේය. එහි ගොදුරු සොයා ඔබමොබ හැසිරෙන ඇත්තු එහිම විවේකයෙන් වැඩ හිඳිනා පසේ බුදු කෙනෙකු දැක එතැනින් යනෙනා කල දනින් වැටී වැඳ යති. දිනක් මේ ඇතුන් මරන්නා ඇතුන්ගේ දනින් වැටී කරන ඒ ක්‍රියාව දැක මම මෙතෙක් දවස් ඇතුන් ඉතා අමාරුවෙන් අපහසුවෙන් මරා ගතිමි. යහා මෙහා යන එන ඇත්තු පසේ බුදු කෙනෙකුන් දැක වඳිති. එසේ කරන්නෝ කුමක් නිසාද? සිතන්නේ වසේ බුදුන් පෙර වූ සිවුර දැක වඳියයි සලකා මමද සිවුරක් සොයාගෙන පොරවා ගනිමි. සිතා විලක් ළඟට ගියේය. ඒ විලෙහි පසේ බුදු කෙනෙකුන් වහන්සේ සිවුරු ගලවා ඉවුරෙහි තබා දියනානු දැක විලියුරෙහි තිබුණු උන්වහන්සේගේ ඒ සිවුරු දැකින් එකක් සොරාගත්තේය. ඉන්පසු ඇතුන් යන එන මග සැතක් ගෙන හිසෙහි පටන් සිවුර ලාගෙන සිටියේය. ඇත්තු වෙනදා මෙන් එතැනින් යන්නෝ ඔළුවේ සිට සිවුර ලාගෙන හුන් හස්ති ඝාතකයා දැක වසේ බුදු කෙනෙක්ගේ යන අදහසින් දනින් බිම වැටි වැඳයත් හස්ති ඝාතකයාද ඇත් රැළිහි පසුව යන ඇතු සැතින් එන මරා දත් නියපොතු ආදිය ගෙන ඉතුරු හරිය වල දමායයි. මත්තු එන දවස බුදුවන්නට පෙරුම් පුරන අප මහා බෝධිසත්වයන් වහන්සේ ඇත් කුලයෙහි ඉපිද වැඩිවිය පැමිණ මේ ඇත් රැළට එකතුව එහි නායක ඇතා විය. ඇතුන් මරන්නාද මෙසේ සිවුරක් සිරුරෙහි ලාගෙන ඇතුන් මරන්නට වූයේද මේ කාලයෙහිය. කාලයක් යත්ම සිල් පිරිසෙහි පිරිහීම දුටු ඇත් රජ තෙමේ මේ පිරිහීමට යම්කිසි හේතුවක් තිබිය යුතුයයි සිතන්නේ. සිවුරු කරහිලා හුන් ඒ හස්ති ඝාතකයා වහා සිහියට නැගුණේය. ඉබෙති ඇත් රජ තෙමේ ඔහු ගැන සැක කොට සියලු ඇතුන් ඉදිරියෙහි යවා තෙමේ උන් පසුපස ගියේය. එදිනද ඔහු වෙනදා මෙන් ඇතුන් තමන්ට වැඳ ඉදිරියට ගිය කල්හි සිවුර හකුලා පැත්තක තබා
වසුව ගිය ඇත් රජුට සැතින් දමා ගැසීය. ඇත් තෙමේ පස්සට පැන සැත් පහර වළකා මෙතෙක් ඇතුන් මැරුවේමු යැයි දැන අල්වා ගන්නට නැවත ඉදිරියට පැන්නේය. ඇතුන් මරන්නා ගසකට මුවා විය. එවිට මූගසත් සමග අල්ලාගෙන බිම් ගසන්නෙමි. සිත්තු ඇත් තෙමේ ඒ වේලෙහිදී කළ සිවුර දැක සැලුනේ. මූට මම කිපුණෙම් නම් දහස් ගණන් බුදු බසේබුදු මහරහතුන් ගැන නොසලකා හැරියෙක් වෙමි. උපන් ක්‍රෝධ වේගයේ ඉවසා තටනු සුදුසු වහව ගිය කෙලෙස් ඇති උතුමන්ට සුදුසු සිවුරක් හැඳ පොරවතා විසින් මේ කරන ලද්දේ බලගතු පාපයකි. එයා නිග්‍රහ කොට අත්හැර ගියේය. බුදුරජාණන් වහන්සේ මෙසේ මේ දේශනාව ගෙන හැර දක්වා එදවස හස්ති ඝාතකයා වූයේ මේ දේවදත්ත තෙමේය. ඇත් රජ වූයේ මමයයි. ජාතකය ගලපා මහණෙනි, මේ දේවදත්ත තෙමේ තමාට නුසුදුසු වස්ත්‍ර දරනුවේ මෙදවස පමණක් නොවේ. පෙරත් මෙසේ ඔහු තමන්ට නුසුදුසු වස්ත්‍ර දැරුවේයයි මේ ගාථාවන් දේශනා කළසේක. අනික්ඛසාවෝ කාසාවං යෝවත්තං පරිද්දහෙස්සති අපේතෝ ධම සච්චේන නසෝ කාසාව මරහති යෝචවන්ත කසාවස්ස සීලේසු සුසමාහිතෝ උපේතෝ ධම සච්චේන සවේකාසාව මරහති. කෙලෙස් කසට සහිත වූ ඉන්ද්‍රිය දමනයෙන් හා වාක් සතයෙන් පහ වූ යමෙක් කසාවතක් දරන්නේ වේද, ඔහු කසාවත් දැරීමට සුදුසු නොවේ. යමෙක් වනාහි වැමෑරූ කෙලෙස් කසට ඇත්තේ වේද, සීලයන්හි මොනවට පිහිටියේ වේද, ඉන්ද්‍රිය දමනයෙන් හා වාක් සතයෙන් යුක්ත වූයේ වේද, ඔහු ඒකාන්තයෙන් කසාවත් දැරීමට සුදුසු වේ. මේ ධර්මදේශනා වගේ අවසානයේහි ඒ පිටිසර භික්ෂු නම සෝවාන් ඵලයට පැමිණියේය. එහි උන් අන්‍යෝද මේ දේශනාව අසා සෝතාපට්ටි ඵලාදියට පැමිණියෝය. ධර්මදේශනාව මහජනයාට වැඩ සහිත වූය. දේවදත්ත ස්ථවිර කතා වස්තුව නිමියේය. ඔබ සැමට තෙරුවන් සරණයි.